Hello guys, ඉතින් welcome to ගන්නවා ඔයාලා මගේ channel එකට. ඉතින් අද අපි අලුත් වැඩක් පටන් ගන්නවා. ඒ තමයි API development with Python fast API කියලා අලුත් playlist එකක්. ඉතින් සරලව මේකෙදි කතා කරන්නේ කොහොමද බොහොම basic level API එකක් නිර්මාණය කරන්නේ Python සහ fast API framework එක පාවිච්චි කරලා. හරිද? ඉතින් මොකද්ද මේ API කියන්නේ කියන ගැන ප්‍රශ්නයක් ඇති. ඉතින් මේක සරලව වෙබ් ඩෙවලොප්මන්ට් සම්බන්ධ කතාවක්. ඉතින් API කියන්නේ මොකද්ද කියන එක තමයි අද මම සරලව මේ වීඩියෝ එකේදී කියලා දෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එක තමයි අපේ වැඩ පටන් ගන්න. ඉතින් මේ වීඩියෝ එකේ අපි බලමු මොකද්ද මේ API එකක් කියන්නේ කියලා. හරි. ඉතින් API එකක් කියන දේ ගත්තොත් වෙබ් ඩෙවලොප්මන්ට් වලදී ඊටාම අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. අපේ ෆ්‍රන්ට් එන්ඩ් එක සහ බෑක් එන්ඩ් එක අතර කමියුනිකේෂන් පවත්වා ගන්න. මොකද හරිද? ඉතින් ප්‍රශ්නයක් ඇති මොකද්ද මේ ෆ්‍රන්ට් එන්ඩ් එක කියන්නේ මොකද්ද මේ බෑක් එන්ඩ් එක කියන්නේ කියලා. හිතන්නකෝ මොකක් හරි වෙබ් ඇප්ලිකේෂන් එක සරල උදාහරණයක් විදිහට ඔයාලගේ අදහලා තියෙන විදිහට LMS එකක් ස්ටුඩන්ට් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ගත්තොත් ඒකෙදි ඔයාලට දකින්න පුළුවන් යූසර් ලොගින් සිස්ටම් එක නේද? යූසර් ලොගින් සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක්ට යූසර් නේම් එකයි පාස්වර්ඩ් එක එන්ටර් කරලා ඒ අදාළ LMS එකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් ඕනම වෙබ් ඇප්ලිකේෂන් එකක ෆ්‍රන්ට් එන්ඩ් එකක් සහ බෑක් එන්ඩ් එකක් කොටස් දෙකක් තියෙනවා. ෆ්‍රන්ට් එන්ඩ් එකක් කියලා සරලව අදහස් වෙන්නේ යූසර් ඉන්ටර්ෆේස් එක. ඉතින් ෆ්‍රන්ට් එන්ඩ් එකේ තමයි ඔයගොල්ලෝ දකින්න ඔය ලස්සන ඉමේජස් ඊට පස්සේ ඇනිමේෂන් සරලව යූසර් ඉන්ටර්ෆේස් එක. උතර පේන පැත්ත තමයි ෆ්‍රන්ට් එන්ඩ් එක කියලා කියන්නේ. ඉතින් බෑක් එන්ඩ් එකේ මොකද බෑක් එන්ඩ් එක කියන්නේ ඔය අනිත් පැත්ත. බෑක් එන්ඩ් එක කියන්නේ යූසර් පේන්නේ නැති behind the scenes සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ තිර පිටිපස සිද්ධ වෙන හැමදේම වෙන්නේ ඔන්න බෑක් එන්ඩ් එකේදී. මේ මොකද්ද? හිතන්න ඔයගොල්ලෝ ඔය අදාළ LMS එකේ ලොග් වෙන්න යද්දි ඔයගොල්ලෝ යූසර් නේම් එක පාස්වර්ඩ් එක එන්ටර් කරනවානේ. ඉතින් අනේ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි එන්ටර් කරන්නේ ඔයගොල්ලෝ ෆ්‍රන්ට් එන්ඩ් එකේ. හරිද? එතකොට යූසර් නේම් එකේ පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ එන්ටර් කරලා ඒ අදාළ ලොගින් හරි මොකද ඒ සබ්මිට් බටන් එක ක්ලික් කරගාම මොකද්ද වෙන්නේ? ඒ අදාළ data ඔක්කොම ටික යනවා අපේ back end server එකට. ඉතින් back end server එකෙන් ඒ අදාළ data ටික අරගෙන ඒවා validate කරලා validate කරනවා කියන්නේ enter කරලා දින්නේ හරි data ද කියලා check කරලා බලනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ බලනවා අදාළ user name එකට match වෙන password එක තියෙද? ඒ කියන්නේ අදාළ user name එක database එකේ තියෙද? user name එක හම්බුනොත් ඒකේ password එක හරිද කියන වගේ දේවල් check කරලා බලනවා. ඉතින් ඒ වගේ user name හම්බුනොත් කියන්නේ හරියටම user name එකේ password එක enter කරලා තියෙන මොකක් හරි record එකක් හම්බුනාම ඕගොල්ලෝ ඊළඟ ස්ටෙප් එකට ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ඩෑෂ්බෝඩ් එකට අරන් ඉතින් ඒක වෙන්නේ බෑක් එන්ඩ් එකෙන්. හරිද? ඒ කියන්නේ ඕගොල්ලෝගේ data ටික ඔක්කොම gather කරගෙන ඔක්කොම එකතු කරගෙන ඒවා validate කරලා ඊට පස්සේ ඒවා check කරලා බලනවා database එකේ record එක මේවා match වෙනවද කියලා check කරලා බලනවා. check කරලා බලලා ඒවා හරි නම් විතරයි ඔයගොල්ලන්ට ඉස්සරහට යන්න දෙන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපිට ඒක back එක පේන්නේ නැහනේ. ඒ කියන්නේ ඕගොල්ලෝගේ data යන්නේ data process වෙනම කිසි දෙයක් ඔයාලට පේන්නේ නැහැ. ඔයාලට පේන්නේ සම්පූර්ණ UI එක interface එක විතරයි. ඉතින් මෙන්න මේ database එකට call කරන ඒවා database එකට data insert කරන ඒවා සමහර calculation වගේ දේවල් කියනවා අපි business logic එක. මෙන්න මේ business logics ඔක්කොම process කරන්නේ back end එකක් ඇතුලේ. ඉතින් මේ දවස්වල මේ දවස්වල කියන්නේ වැරදිනේ. සාමාන්‍ය වර්තමානයේදී ඩෙවලොප් කරන වෙබ් ඇප්ලිකේෂන් සරලව අපි මේවා හදන්නේ වෙනම. ඒ කියන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක හදන්නේ වෙනම කෙනෙක්. බෑක් එන්ඩ් එක හදන්නේ වෙනම කෙනෙක්. මේ දෙකම එක්කෙනෙක් කරන වෙලාවලු තියෙනවා. වෙනවාට ඉතින් සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එක හදන්නේ වෙනම ඩෙවලොපර් කෙනෙක්. බෑක් එන්ඩ් එක හදන්නේ වෙනම ඩෙවලොපර් කෙනෙක්. එතකොට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ෆ්‍රන්ට් එන්ඩ් එකේ හදන දේවල් බෑක් එන්ඩ් එකට යවන්නේ කොහොමද? අන්න එතන ප්‍රශ්නයක් මතුවෙනවනේ. අන්න එතකොට තමයි මෙන්න මේ API කියන කතන්දරේ එන්නේ. හරිද? ඕගොල්ලෝ අපි අර ඉස්සර උදාහරණ ගමුකෝ. ඕගොල්ලෝ LMS එකේ LMS login system එකේ login form එකේදී ඕගොල්ලෝගේ user name එකයි password එකයි
එන්ටර් කරලා සබ්මිට් දෙනවා. සබ්මිට් දුන්නට පස්සේ මොකද වෙන්නේ? සබ්මිට් දුන්න ගාම API එකකින් කරන්නේ ෆ්‍රන්ට් එන්ඩ් එකෙන් අර data ඔක්කොම එකතු කරගෙන අරන් යනවා අපේ back end server එකට. back end server එකෙන් අදාළ processing වැඩ ටික validation ඊට පස්සේ check කරනවා database එකෙන් check කරනවා අනම්මන ඔක්කොම ටික කරලා වැඩේ හරිනම් විතරයි. ඒ කියන්නේ processing වැඩ ටික සාර්ථකයි. මේ වගේ user කෙනෙක් ඉන්නවා කියලා response එක generate වුණාම එයා ඒ response එක අරන් යනවා අපේ back end එකට. ඒක කරන්නේ API එකෙන්. එතකොට API එක මොකද කරේ? front end එකෙන් user name එක password එක අරන් ගියා back end එකට. back end එකේ process කරලා අදාළ response එක අරන් එනවා අපේ front end එකට. හරිද? එතකොට ඔතන මොකද වෙලා තින්නේ? සරලව දෙන්නෙක් අතර දත්ත උගමාරු කරන අතරමැදි විදිහට වැඩ කරලා තියෙනවා මෙන්න මේ API කියන එක. ඒ උදාහරණ තේරුම් නැත්නම් මම සරල උදාහරණයක් ගන්නම්. හිතන්න ඔයා යනවා රෙස්ටොරන්ට් එකකට. හිතන්න. හරිද? රෙස්ටොරන්ට් එකක ඔයගොල්ලෝ ගිහින් වාඩි වෙනවා. ඔයාලා ගිහින් වාඩි ගම ඔයගොල්ලෝගේ මේ ටේබල් එක උඩ අදාළ මෙනු එක තියෙනවා. ඔයගොල්ලෝ මෙනු එකෙන් කැමති කෑමක් ඕඩර් කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ එතන වාඩි වුණා කියලා ඔයා මෙනු එක බැලුවා කියලා ඔයාලට කෑම එක හම්බෙන්නේ නැහැ නේ. ඔයා ඉතින් ඒක කියන්න ඕන. කියන්න ඕන කාටද? එතන ඉන්න වේටර් කෙනෙක්ට. රයිට්? වේටර්ට කියනවා මට මෙන්න මේ කෑම එක ගන්න ඕනේ කියලා. මම මේ කෑම එක ඕඩර් කරනවා කියලා කියනවා. එතකොට ඒ වේටර් මොකද කරන්නේ? ඒක අරන් යනවා කිචන් එක පැත්තට. හරිද? ඔයා නෙවෙයි කිචන් එකට යන්නේ. අදාළ වේටර්. ඔයා තමයි වේටර්ට කියන්නේ මෙන්න මේ කෑම එක මට ඕන කියලා. එතකොට වේටර් යනවා කිචන් එකට. රයිට්? කිචන් එකේදී ඔයාට දාලා ඔයා ඉල්ලපු කෑම එක හදලා ආයි වේටර්ට දෙන්නේ. ඔයාට නෙවෙයි කිචන් එකෙන් ඔයාට දෙන්නේ නැහැ. කිචන් එකෙන් දෙන්නේ වේටර්ට. වේටර්ට දුන්නාට පස්සේ වේටර් තමයි ඔයාලට කෑම එක ගෙනල්ලා දෙන්නේ. ඒතර ඔන්න ඔය සිද්ධියේදී අපි චුට්ටක් බැලුවොත් මේක රියල් වර්ල්ඩ් එකට ඇප්ලයි කරලා ඔතන ෆ්‍රන්ට් එන්ඩ් එක වෙන්නේ අර ඉස්සරහා. නැත්නම් ඒ කියන්නේ ඔයා ගිහින් වාඩි වුණ එක. ඊට පස්සේ ඔයා මෙනු එකෙන් අදාළ කෑමක් තෝරගත්ත එක. හරිද? ඒක තමයි ෆ්‍රන්ට් එන්ඩ් එකට අයිති වෙන්නේ. මොකද ඔයාලට මේ දේවල් පේන නැත්නම් නේ. රෙස්ටොරන්ට් එක ඇතුළට යන එක, ඔයාලා පුටුවෙන් වාඩි වෙන එක, මෙනු එක බලන එක, ඒක ෆ්‍රන්ට් එන්ඩ් එකේ වෙන දෙයක්. හරිද? ඊට පස්සේ එතන ඉන්න වේටර් කවුද? එතන ඉන්න වේටර් තමයි API එක. මොකද ඔයා කෑමක් ඕඩර් කරාට පස්සේ ඔයා යන්නේ කිචන් එක පැත්තට. කිචන් එක පැත්තට යන්නේ වේටර්. එතකොට ඔයාගේ රික්වෙස්ට් එක කරන්නේ වේටර්. රික්වෙස්ට් එක කරන්නේ කොහෙටද? කිචන් එකට. ඒතර කිචන් එක තමයි මේ උදාහරණෙදී අපේ බෑක් එන්ඩ් එක. කිචන් එක ඇතුළේ වෙන දේවල් ඔයාලට පේන්නේ නැහැ නේ. එහෙම පේන්නේ නැහැ. හරිද? එතකොට අදාළ ප්‍රොසෙසිං වැඩ ඔක්කොම ටික කරලා ප්‍රොසෙසිං වැඩ කියන්නේ ඔයාගේ කෑම එක හදන එක ඉඳලම ඔයාලට පේන්නේ නැහැ. ඒතකොට ඒවා හදලා ඔක්කොම කරලා ඒ ටික සකස් කරලා ඒ ටික දෙන්නේ ඒ අදාළ කෑම එක දෙන්නේ වේටර්. ඒ කියන්නේ අපේ API එකට. back end එකේ ප්‍රොසෙසිං වැඩ ඔක්කොම ටික කරලා අදාළ response එක දෙන්නේ API එකට. API එක තමයි ආපහු front end එකට කියන්නේ ඔයාට කෑම එක ගෙනල්ලා දෙන්නේ. හරිද? ඉතින් ඔන්න ඔක තමයි සරලව API එකේ කාර්යය. තේරුම් සිංහලෙන් කියනවා නම් front end එක සහ back end එක අතර data හුමාරු කරන්නේ ඔන්න ඔය API එක හරහා. හරි. ඉතින් සරල කියනවා මෙයා වේට කෙනෙක් එක්තරා විදිහක. ඉතින් මොකද මේ API කියන එකේ තේරුම? API කියන්නේ application programming interface කියන එක. ඉතින් ඕගොල්ලෝ ඉස්සරහට තේරෙන්නේ මොකද්ද මේකේ තේරුම කියලා. සරලව මම මෙහෙම කිව්වේ. මම මේකේ API එකේ තේරුම අන්තිමටම කිව්වේ හේතුවක් ඇතුව මට මුලදීම කියන්න තිබ්බා. නමුත් ඒකේ අර විස්තර ඇතුව දෙයක් කියන්නේ හැම අවස්ථාවක් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද අර කලින් උදාහරණ දෙයක්ම ගත්ත හින්දා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු API එකක් නිර්මාණය කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් විවිධ ටෙක්නොලොජිස් තියෙනවා. ඉතින් අන්න ඒ දේවල් මොනවද? සහ මේ play එක කන්ටිනියු වෙන්නේ Python programming language එක නිර්මාණය කරපු fast API කියන මයික්‍රෝ ෆ්‍රේම්වර්ක් එක. හරි. ඉතින් දැනට API වල කතන්දරේ මෙච්චරයි. ඉතින් API කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මොකක්ද තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. සමහරවිට මගේ මට වැරදි දෙයක් කියවෙන්න පුළුවන්. ඉතින් ඒක නිවැරදි කරලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට තව කෙනෙක්ට ඒක ගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.